පින්නත් සියලු දෙනාම මේ ජීවිතය අද මුහුණ දෙන මේ කාලය මේ වෙලාව ලැබපු මනුෂ්‍ය ආත්ම භාවයේ හැටියට ජීවිතේ හැරවුමක් කරගන්න ඕන දවසක්. ඒ මොකද නායක හාමුදුරුවනේ අනගාരിക ධර්මපාලතුමාගේ ලෝක ශාසනික මෙහෙවර සේවාව බෞද්ධ ප්‍රබෝධය බෞද්ධ පුනරුදය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දර්ශනය ශාසනය මෙසියල්ල ආරක්ෂා කරපු ඒ උත්තමයන් වහන්සේ නමකගේ ගමේ මෙවැනි ධර්ම දේශනාවක් සිද්ධ කිරීමට ලැබීම මගේ භාග්‍යයක් කොට සලකනවා. ඒ වගේම මේ වගේ විශිෂ්ට පින්බිමක ඉඳගෙන බණ අහන්න ලැබීම මේ අම්මලා තාත්තලා අපේ තරුණ මහත්තුරු දරුවෝ ජීවිතේ සිද්ධ කරපු සහ සිද්ධ කරන මංගල කටයුත්ත. අපි ප්‍රාර්ථනා කරමු ඓතිහාසික හිත්තැටිය රජමහා විහාරයේ ඉඳන් අනගාരിക ධර්මපාලතුමාගේ ගමේ ඉඳන් මේ සිද්ධ කරන දේශනාව මේ බෞද්ධ ප්‍රබෝධයේ සුබ ලකුණු පහළ වෙන යුගය සංසාර ගමනේ ආධ්‍යාත්මික විමුක්තිය සොයාගෙන යන තැනට අද දවසේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියපු තැන ඉඳන් මේක හොඳට මතක තියාගන්න ඕනේ. පළවෙනි පාලි පාඨයේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියපු තැන ඉඳන් අවසානයේ අපි කියනවා මේ පින්කම් වල ආනුභාවයෙන් නිවන් දකිත්වා කියලා. මේ කාල සීමාව ඇතුළත තියෙන සෑම වචනයක්ම හොඳ සිහියෙන් හොඳ අවබෝධයෙන් භාග්‍යවතුන් වහන්සේ හදවතේ වැඩ ඉන්නවා කියන සිතුවිල්ලෙන් ශ්‍රවණය කරන්න ඕනේ අහන්න ඕනේ. මේ ගමන ආරම්භයේ වෙඩිමුරේ මේ ආරම්භව නිවන් දකින මාර්ගයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ පාරමිතා පුරන්න පෙර සංසාරේ කරපු පින්වලට ලැබුණු මිනිසත් භවයේ තුල සුවිශේෂී ආරම්භයක් වේවා. රහත් වෙලා නිවන් දකින්න හිත්තැටිය පන්සලේ ඉඳන් අහන මේ බණ පින්කම හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි ප්‍රාර්ථනා කරන්න ඕනේ. කවදානම් අපි නිවන් දකින්නද? අදිෂ්ඨාන කරන්න ඕනේ. පාරමිතා පුරන්න ඕනේ. මේ පින්කම සිද්ධ කරන්නේ මේ වගේ විශිෂ්ට අරමුණු හිතේ තියාගත්තේ තැම්පත් කරගත්තේ අපේ නායක හාමුදුරුවන්ගේ ජේෂ්ඨ ශිෂ්‍ය රත්නය වන මාතර සුදර්ශී විද්‍යායතන පිරිවෙනේ පරිවෙනාධිපති හාමුදුරුවෝ අපේ කල්යාණ මිත්‍ර වීරවිල හේමරතන පණ්ඩිත හාමුදුරුවන්ගේ අද උපන්දිනය සුවිසි අනන්ත බුදුගුණේ බලයෙන් අපි අහන කියන බණ පදයක් ගානේ ආනුභාවයෙන් හේමරතන හාමුදුරුවන්ට ශක්තිය ලැබුණා. හිත්තැටියේ පන්සලට එදා මෙදා තුර ඉතිහාසයේ ධර්ම දේශනාමය පින්කමකට අපේ නායක හාමුදුරුවන්ට අද තරම් සතුටු වෙන්න පුළුවන් ආය වෙන දවසක් නෑ නායක හාමුදුරුවනේ. උන්වහන්සේගේ ජීවිත කාලයක් කැප වුණේ මේ පන්සලට. නායක හාමුදුරුවන්ගේ ජීවිතේ කැප වුණේ ශාසනයට. උන්වහන්සේ රැකගත්ත පන්සල, උන්වහන්සේ හදපු ගෝලයෝ, උන්වහන්සේ බලපු තැන, උන්වහන්සේගේ ඒ කායන පරමාර්ථය මේ භූමිය තුල ධර්මයේ ප්‍රචාරය වෙනවට සම්බුදු සසුන බැබලෙනවට නායක හාමුදුරුවන්ගේ ඒ හීනේ හැබෑ වුණා. හේමරතන හාමුදුරුවන්ට හැකියාව ලැබුණා. නායක හාමුදුරුවන්ගේ හීනේ හැබෑ කරවන්න. නායක හාමුදුරුවන්ට කනගාටු වෙන්න දෙයක් නැහැ, දුක් වෙන්න දෙයක් නැහැ, අඳුරක් නැහැ. හිත්තැටියේ පන්සල බබලනවා. අනාගතයේ සම්බුද්ධ ශාසනයේ ධර්මයේ බෙදා දෙන ධර්මයේ ප්‍රචාරණය කරන බෞද්ධ මධ්‍යස්ථානයක් සම්බුද්ධ ශාසනයේ
කේන්දස්ත්‍රාණයක් බවට නායක හාමුදුරුවනේ පත් වෙනවා නියතයි කවුරුත් සාදුකාරයක් දෙන්න. ඒ මධ්‍යස්ථානයේ නගා සිටුවීමේ යන ගමනේ හේමරතන හාමුදුරුව උන්වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් මේ පින්කම සිද්ධ කරන්නේ උන්වහන්සේ අපේ ආයුෂත් අරගෙන চিරාත් කාලයක් සම්බුද්ධ ශාසනය තුල වැජබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි මේ තමයි අරමුණු. මේ තමයි ගන්න ඕන අරමුණු ටික. අපිට දැන් තියෙන කටයුත්ත තමයි මේ එක්කහුනේ සියලු දෙනාම ජීවිතේ ඔය අපි මේ හැල්මේ දුවන ජීවිතනේ තියෙන්න පින්නතුනේ. අපි හරි කලබලයට දුවන මිනිස්සුනේ. අපි හරි පීඩාවෙන් ඉන්නේ. මේ වෙනකන් අපි කාටවත් බැරි වෙලා තියෙනවා. අඩුම තරමේ මේ අර මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලාවත් හිතා ගන්න හදා ගන්න. මේ ලැබපු මිනිසත් භවයේ තුල අපි කල්පනා කරන්න ඕනේ හිතන්න ඕනේ ප්‍රමුඛම කාරණයක් තමයි මම මේ කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. පින්නතුනේ ජීවිතේ මිනිස්සෙක්ගේ සිද්ධ වෙන තරමක් අකුසල් සිද්ධ වෙන ප්‍රධාන දොරටු තුනක් තියෙනවනේ. මේ අප්‍රමාදීව හිතන්න ඕනේ ඒවා. අපේ හිතයි අපේ කයයි මේ වචනයයි සිත කය වචනය හැර අකුසල් සිද්ධ වෙන තැනක් තියෙනවද? මේකේ මහ දෙයක් නෑ. ඔය ක්‍රියාකලාපේ කටයි ඔය හිතන පතන විදිහයි ටිකක් හරි ගස්ස ගන්න තියෙනවා. දැන් ඔය ඕන් හිතන පතන විදිහ දැන් ඔය කුඩ ඉහළගෙන ඉන්න මිනිස්සුන්ට පිටිපස්සෙන් ඉන්න කට්ටිය දැන් කොහොමද හිතන්නේ? වෙවුලන්නේ නැද්ද ඇඟේ මසුත් එක්ක? ඇයි ඕක කුඩ බාන්න එපා එහෙමයි කියලා. ඕක අවුවයි කියලා ඉස්වත් ඔච්චරයි වැස්සත් ඔච්චරයි. පැහැදිලිද දැන් හිතේ හදා ගන්න ඕනේ ඒවා. මේක කුලප්පු වෙන එක නවත්ත ගන්න ඕන. මං හිතුවේ අර හරිය මරා ගනී කියලා. එච්චරට ඔය මං ඉතින් මේවා හරියට දැකලා තියෙනවනේ. මේවා මේ අර මාධ්‍ය යන හින්දා මං තැන කියන්නේ එක තැනක අම්මා කෙනෙක් ගැහුවා. ඒ කවුරු හරි තරුණයෙක් හිටගෙන හිටියා. මේ ඒ පේන්නේ නැහැ කියලා. නමුත් ඉතින් ඔය මොකද ඉතින් කරන්න පින්නතුනේ. මේ විදිහේ ගැටලු තමයි තියෙන්නේ. ඔයත්තන්ට එන කේන්ති අනුව හිතට එන හැම එකක්ම කෙරුවා නම් මෙලහට කී දෙනෙක් මරලාද? මරන්න කේන්ති එනවනේ. අපි ඕක හදාගමු. මේ කලබල වෙන හිත මේ තැන් වල දුවන හිත දකින දේ අල්ල ගන්න හිත අපිට හිතන එකම හරි කියලා හිතන හිත පින්නතුනේ මේක දැන් ටිකක් පාලනය කරගන්න කාලය වෙලා තියෙනවා. ජීවිතේ මිනිස්සෙකුට මේ පව් මේ පින් කියලා කල්පනා කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. මේක හොඳයි මේක නරකයි කියලා හිතන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. දැන් උතන කට්ටියට බනිනකොට හිතුන්නේ නැද්ද? ඒක හරි වැරදි කියලා. මට අහිත් ඇටි බනවලට කියනෙකුත් නැහැ මම මේ කියලා තමයි යන්නේ. කට්ටියට රවණකොට කට්ටිය දිහා ඔරවලා බලනකොට හිතුන්නේ නැද්ද? කවුරුවත් කුඩ ඉහෙලුවට මම මොකටද කුලප් වෙන්නේ කියලා. මේක මෙහෙම හිතලා ඒක අකුසලයක් මේක නරකයි කියලා හිතන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? බල්ලොන්ට බලල්ලොන්ට මෙව්වා කිව්වට තේරෙනවද? තේරෙන්නේ නැහැ.
මේක තේරුම් ගන්න පුළුවන් එකම ආත්මය පිනතුනි මනුෂ්‍යාත්ම භාවය. අවාසනාවක මහත තමයි අපි මේවා තේරුම් ගන්න ටිකක් පරක්කුයි. අවාසනාවක මහත තමයි අපිට අදටත් බෑ අපේ හිතට එන සිතුවිල්ල මේක පාපයක්ද මේක කුසලයක්ද මේක අකුසලයක්ද කියලා ටිකක් අර පෙරලා ගන්න පුරුදු වෙන්න. ජීවිතේ අදිෂ්ඨාන කරන්න. මං කියන්නේ මේක දැන් ඉඳන් පටන් ගන්න. පින්නතුනේ ඇස් දෙකට මොකක් හරි දැක්කහම ඒ දකින්න දේ තුලින් ගන්න අරමුණ සහ ඇතිවෙන සිතුවිල්ල මේක හොඳයිද නරකයිද කියලා හිතන්න පුරුදු වෙන්න. ඔය සමහරු කියනවනේ මට අරක දැක්කහම කණ්ඩ හිතෙනවා කියලා. දැක්කහම දැන් ඒ දැක්කහම එන සිතුවිල්ල හොඳ එකක්ද නරක එකක්ද? අකුසලයක් නෙනේ. ඔය කියනවනේ දෑහැට පේන්න බෑ කියලා. දැක්කහම ඇති වෙන සිතුවිල්ල මොකද්ද? එහෙම දැක්කහම ඇති වෙන සිතුවිල්ල පෙරලා ගන්න පුළුවන් ආත්මය මොකද්ද? ඇයි ඉතින් ඔය පෙරලා ගන්න නැත්තේ? පින්නතුනේ දැක්කහම ඇති වෙන සිතුවිල්ලත් බලපානව ආධ්‍යාත්මයේ දූෂණය වෙන්න. දැක්කහම ඇති වෙන සිතුවිල්ල බලපානවා. ඔය සමහර දරුවන්ට දෙමව්පියෝ පෙන්වන්න බෑනේ. අපූර්වට කියනවනේ අර දෑහැටවත් පේන්න එපා තොපි කියලා කියන්නේ නැද්ද? දැන් මේ ඇස් දෙකට නිකන් රවටෙනවා වගේ තේරෙන්නේ නැද්ද? පින්නතුනේ මේ ඉන්ද්‍රියන් පිනවීමට යාම තුලින් මේ සේරම එහෙම රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය මේ සෑම දෙයක් තුලින්ම චිත්තයට ඇති වෙන අරමුණ. දැන් ඕන් දැන් අපේ තරුණයෝ කුඩු ගහනවා දැක්කා. මේ ගණ්ඩ දෙයක් නැහැ මාතර. දැක්කට පස්සේ ඇති වෙනවා ප්‍රබල සිතුවිලි. වෙනදුනේ ඊයේ තරුණයෙක් කෙනා මං හම්බෙන්න. රාත්‍රී 10ට 11ට විතර ආවේ. මම මෙහෙන්න කිට්ටු කරලා තියෙනකොට. අවුරුදු 22යි. අවුරුදු 17 ඉඳන් කුඩු ගැහුවේ. ආම්දුරණ අන්තිමේට ගෙදරින් හොරකම් කර කර ගැහුවා කිව්වා. පස්සේ අපේ කොහේ හරි බණක් අහලා පෙරපින් පළ දීලා පෙන්නතුනේ. ධර්මයේ ඇහෙන්න යහපත ඇහෙන්න සංසාරේ පින් කරලා දෙන්න ඕන. තරුණයා කියනවා හාමුදුරනේ වෙන මොකවත් ගැන හිතුවේ නෑලු ඇති වෙන සිතුවිල්ල පාලනය කරාලු. හිතනේ පින්නතුනි බලපාන්නේ. ඇති වෙන සිතුවිල්ලට ඕන විදිහට හිත කියනවලු මේක කරපන් කියලා. දවසක් හොරකම් කරන්න යනකොට ගෙදර සල්ලි හොඳ ව්‍යාපාරිකයෝ හිතුණලු මොකටද මම මේක කරන්නේ?